ඔයාට කන්ට්‍රෝල් කරගන්න බැරි තරමටම ඔයා ගොඩක් මහත කෙනෙක්ද? එහෙම නැත්නම් ඔයා ගොඩක් කෙට්ටු කෙනෙක්ද? සමාජයේ ඉස්සරහා ඒ කියන්නේ වගේ යාළුවෝ පවුලේ අය නෑදෑයෝ මේ හැමෝම ඉස්සරහා ගිය දවස් ටිකේම ඔයා ලැජ්ජ වුණාද? සමහරු ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් ඉස්සරහා ඔයා ගොඩක් මහත කෙනෙක් නම් ඔයාට තඩිය කියනවා, අලිය කියනවා, මේ වගේ කතා කියනවා. ඔයා ගොඩක් කෙට්ටු කෙනෙක් නම් කටුස්සා කියනවා, ඇට්කිච්ච කියනවා, කටුස්සි කියනවා. මේ වගේ එක නම් කියලා ඔයාට විහිළු කරනවා, ඔයාට ලැජ්ජ කරනවා. මේ දේවල් නිසා ඔයා ගොඩාක් මානසික වැටලා තින්නේ. ගිය දවස් ටිකෙන් බලන්නකෝ. ඔයා ඇඳුම් ගන්න ගිහිල්ලා ඔයාගේ ඇඟ නිසා ඇඳුම් කීයක් නම් ඔයාට ගන්න බැරි වුණාද? ලස්සන ඇඳුම් තිබුණට ඔයා මහත හින්දා ඔයාගේ සයිස් එකට ඇඳුමක් හොයාගන්න නැහැ. ඔයා ගොඩක් කෙට්ටු හින්දා ඒත් නැහැ. ඒ වගේම තමයි රස කෑම කොච්චර තිබුණත් ඔයා ගොඩක් මහත හින්දා ඔයාට ඒව කන්නත් බෑ. ඩයට් කරන්න ඕන. හැබැයි ඉතින් කෑම දකින්නට ඩයට් කරන්න හිතෙන්නේ නැහැනේ. වර්ක්අවුට් කරන්නත් ඕනේ. හැබැයි ඉතින් වර්ක්අවුට් කරන්න කම්මැලි. මේ ප්‍රශ්න නිසා ඔයා ගොඩාක් මානසිකව වැටිලා ඉන්න කෙනෙක්ද? හැබැයි ඔයා දන්නවද? ඔයා කෙට්ටු කෙනෙක් වුණත් මහත කෙනෙක් වුණත් හරි විසඳුම් ඔයාට ලබා ගන්න පුළුවන් සිත.lk එන්න අපිට කතා කරන්න.